ආයුබෝවන් Yes My Food channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ පරිප්පු කරියක් හදන විදිහ. ඔයාලත් හැමදාම එකම විදියට හදන පරිප්පු කරියට වඩා මේ විදියට හදන්නත් උත්සාහ කරලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඒ වගේම මේ පරිප්පු කරිය බත් එක්ක, පාන් එක්ක වෙන ඕනම දෙයක් එක්ක වුණත් කන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ පරිප්පු කරිය හදාගන්නේ කොහොමද කියලා. මම දැන් පරිප්පු ටික සෝද ගන්නවා. දෙපාරක් හෝ තුන් පාරක් මේ පරිප්පු ටික සෝද ගන්න ඕනේ. සෝදගත්ත පරිප්පු ටිකට දැන් මම එකතු කර ගන්නවා අමු මිරිස්, සුදු ලූණු, රම්පි, කරපිංච, බී ලූණු මේ ටික මම එකතු කර ගන්නවා. දැන් මම එකතු කර ගන්නවා රස අනුව ලුණු, කහ කුඩු තේ හැඳි භාගයක්, 3-5 කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්න. දැන් වතුර ටිකක් දාලා මේක හොඳින් කලවම් කරලා මම ලිපෙන් තියා ගන්නවා. මේ ගානට තැම්බෙනකොට පරිප්පු ටික මම පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. අමතක නොකර සැරින් සැරේ හැඳි ගන්න මේක. මොකද නැත්තම් කැටි ගැහෙන්න බලනවා. කිරි ටිකක් හිඳුනට පස්සේ මම ලිපෙන් අයින් කරගන්නවා. ඔන්න දැන් ඉතින් මම තෙම්පරාදු එක හදාගන්නයි යන්නේ. දැන් මම චාර්ජයක් ලිපෙන් තියාගෙන තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ කපාගත්ත බී ලූණු ටික එකතු කරගන්නවා. ඒක ටිකක් බැදුනට පස්සේ මිරිස් කරල් 2ක් හෝ 3ක් කඩලා මම මේකටම එකතු කරගන්නවා. තව මම මිරිස් කුරු ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් විතරක් මේක එකතු කරගන්න. දැන් ඉතින් මම පරිප්පු ටිකට මේක දාගන්නවා. සුවඳ දැනෙනකොට බඩගිනි වෙන සුවඳක් තමයි දැන් නම් එන්නේ. ඇත්තටම හරිම රසයි. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, comment එකක් දාන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.